ආයිබෝවන් 2026 වසරේ කටකලක්න හිමියන්ගේ පලාපල කටකලක්කයන් උපන් ඔබගේ ලක්නාධිපති ඡන්දය 11 වැන්නේ කේතු 2 වැන්නේ බුධ සිකුරු රවි කුජ 6 වැන්නේ රාහු 8 වැන්නේ ශනි 9 වැන්නේ ගුරු වක්‍ර වී 12 වැන්නේ ගෝචර කරමින් ආරම්භ වන මේ 2020 වර්ෂයේ ඔබට ධනය අතින් ගත්තම නිරාශයෙන් ධනය ලැබෙන වසරක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. අනාගත බලාපොරොත්තුවෙන් මුදල් යොදවා කටයුතු කරන කාලයක්. නමුත් ඒවායෙන් ලාභ ප්‍රයෝජන ලැබීමට තරමක කාලයක් ගත වෙන්න පුළුවන්. දරු ශිෂ්‍ය ආදීන්ගේ මුදල් යොදවයි රහසිගතව හෝ අප්‍රසිද්ධව හෝ යම් යම් දෙයකට මුදල් වියදම් කරන්නට සිදු වේ. සමහර විට ඒවා පුණ්‍ය කටයුතු සඳහා විය හැකි. වියදම් අධික වීමත් මුදල් හානිය නිතරම ඇති කරත් ධනලාභ ලැබෙන වසරක්. රැකිරක්ෂාතින් බැලුවම කටකලක්න හිමියන්ට 2026 වසර රැකියාවේ අවාසනාවන්ත වෙනසක් හෝ කාර්යශීලී වෙනසක් ඇති වෙන්න පුළුවන්. බාධක කරදර වලින් ඉදිරියට යා ගමනක් ඇති කරගන්න උත්සාහ කරන්න. තම උසස් නිලධාරීන් සමග අමනාපකම් මතුවෙන වසරක්. ව්‍යාපාරවල යෙදෙන්නන්ට තම පාරිභෝගිකයන් ගැන වඩා සැලකිල්ල යොමු කළ යුතු වසරක්. තම නොසැලකිල්ල කනගාටුවට හේතු වේ. ගෘහ ජීවිතය ගැන කතා කරොත් තරමක් සිතේ ප්‍රීතියට හේතු වන කාලය වසරක්. කරන කියන කටයුතු වල වර්ධනය ප්‍රබෝධය මත්භාවය වර්ධනය කරනවා. කුෂකර්මාන්තය සුභාධර්ම පිළිබඳ අවබෝධයක් හා උනන්දුවක් ඇතිවන වසරක්. තරමක් දුරට ආත්මාර්ථකාමී තත්ත්වයන් හටගන්නා වසරක්. එහින් ශාරීරික හා මානසික ඉවසීම ප්‍රගුණ කරගත යුතුය. තම නායකින් සහ මිත්‍රයන් සමග සුහදව ළඟින් ආශ්‍රය කරන්නට මේ වසරේ ඔබට ලැබෙනවා. සතුරන් මිතුරන් වන කාලයක්. කරන කියන බොහෝ කටයුතු වලින් සිතට ප්‍රීතිය සැනසීම ඇතිවන කාලයක්. ලාභ ප්‍රයෝජන ඇතිවන වසරක්. ගොවිතැන් කරන අයට අධික ලාභ ලබන්න පුළුවන් වසරක්. සමාජ ආශ්‍රය කිරීමට ලැබෙන කාලයක්. සමාජය තමාට ප්‍රිය කරන කාලයක්. රහස් සම්බන්ධයක් හෝ රහස් ආලය බැඳීමක් ඇතිවන කාලයක්. ඒ නිසා රහස් ගමන් යාමට සිදු වෙනවා. නඩු හබවලට හෝ සතුරු යවුලට පැටලෙන්නට ඉඩ තියෙන වසරක්. මේ ගමන් වැඩි හරියක් අප්‍රසිද්ධව කරන්නට සිදු වේ. ස්ථානීය වෙනසක් හෝ ගෙදරින් පිටවන් වීමක් දක්නට ලැබිය හැකිය. ගෙදර අය සමග අමනාප වෙලා ඔබ ගෙදරින් යන්න ඉඩ තියෙනවා තරුණයෙක් නම්. මෙතෙක් කල් දමා තිබුණු කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් තියෙනවා නම් ඒව නැවත පණ ගන්නවන්න එයින් අධික ලාභ ලබන්න පුළුවන්. දේව භක්තිය වැඩි වෙන වසරක්. දෙවියන් අදහන කටයුතු වලට වෙහෙස මහන්සි වෙන වසරක්. තම වැඩිහිටියෙකුගේ හෝ ගුරුවරයෙකුගේ මාරක අපලයක් ඇති වෙන්න පුළුවන් වසර. අධ්‍යාපනය හදාරන අයට කටකලක්න හිමියන්ගේ අධ්‍යාපනය සඳහා 2026 වසර යහපත් වසරක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. গুপ্ত විද්‍යාව ඉගෙන ගැනීමටත් ඒවා අත්දැක බැලීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන. තම බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න පුළුවන්. විභාග වලින් ජය ලබන්න පුළුවන්. මදක් වෙහෙස මහන්සි වීමට සිදු වෙනවා. බාධා මැඩගෙන උවත් ඉදිරියට යා හැකි බව පෙන්වා දෙනවා. සෞඛ්‍ය අතින් ගත්තම ශරීර සෞඛ්‍ය පිරිහි යන කාලයක්. පපුවේ වේදනාවන් ඇතිවිය හැකි කාලයක්. අසනීපයකට හේතුයි තද ලෙස මොළය යොදා කරන කටයුතු වල දෙන්නට සිදුවේ මොළයේ වෙහෙසවල. එයින් පීඩාවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මානසික පීඩනය උග්‍ර වෙන්න පුළුවන්. උෂ්ණ අධික රෝග, ලේ සහ ලේනහරවල් පිළිබඳ රෝග, බඩේ අමාරු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. සුබ දවස් ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. සුබ වර්ණය සුදු, ක්‍රීම් පාට, සුබ අංක 249. සුබ මැණික් මුතු නැත්නම් වයිට් සපා. අපි සුදු මැණික් කියන්නේ. මේ කටකලක්න හිමියන්ට යෝගකාරක සඳුගේ, කුජගේ, ගුරුගේ සුබඵල ඉතා ඉහළ තත්ත්වයන් ඇති වෙනවා. ඒක අත්දැකීමෙන් අපිට කියන්න පුළුවන්. මේ අපේ ඒ වගේම සිංහාසන යෝගයකින් තමයි වසර ආරම්භ වෙන්නේ. ඒක හොඳයි. සිංහාසන යෝගයකින් වසර ආරම්භ වෙනකොට උසස් වීම වගේ දේවල්, තාන්න මාන්න, තනතුරු
ඒ වගේ දේවල් ලැබෙන්න පුළුවන් තත්ත්වයක් පවසන ලග්නාධිපතිය. අයස්ථානයේ ඉඳලානේ වසර ආරම්භ වෙන්නේ. ඒක බොහොම හොඳ තත්ත්වයක්. ත්වන් සරණයි. ජය වේවා කියලා ප්‍රාර්ථනා